වෙන්න පුළුවන් නේද මං ගෘහ ප්‍රවේශ අර කවුද නන්ද කුමාරයාත් එහෙම එක දවසෙම තුනම තිබුණා කියන්නේ මොකද්ද ගෘහ ප්‍රවේශනේ ගෘහ මංගල්‍යයි ඔක්කොම අනිත් එක මට අමතකත් ඔය තිබුණා කියනද අද මේක කරන ගෘහ ප්‍රවේශනේ කරන එකත් එක්කම පිළිතක් කියා ගන්නවා සතුටු වෙන්න පුළුවන් ඇයි එක පැත්තකින් තුනුරුවනේ ආශිර්වාදය ලැබුණා අපි දන්න කියන අපේ සාර්ථක මාවලා සමරකොම මේ ඇත්ත තමයි මේ පිළිත් සත්‍යයනා කරන්නේ නිකන් කියන දෙයක් නෙමෙයි මේක ගිහි වේවා පැවිදි වේවා අපි සත්‍යයනා කරද්දී මේකේ ඝන පිහිටවල හරියට කියද්දී මේකේ ලැබෙන ආශිර්වාදය දැන් දන්නවද මේකේ හරියටම මේ වැලි ගත්තේ කොහෙන්ද මේ ගඩොල් ගත්තේ කොහෙන්ද මේ වට පස් ගත්තේ කොහෙන්ද මේ දැව ගත්තේ කොහෙන්ද කියලා දන්නවද දන්නේ නැහැ සමහර වෙලාවට මේ ගහක් වෙන්න පුළුවන් ගහක් කපද්දී විවිධාකාර බලවේග තියෙන තැන් වලින් ගත්ත දණු වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ මේ වැලි ටිකක් ගද්දි පස් ටිකක් ගද්දි මේවා යම් භූමි දෝෂ තියෙන තැන් වලින් නරක තියෙන තැන් වලින් ගත්ත දේවල් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ඒ නිසා අපි මුලින්ම තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කළේ සියල්ල විනාශ ස්වභාවයටපත් වෙන්න ධර්ම දේශනා කරලා පිරිසක් ජයනා කරලා